මගේ හදවත හැඳිනගත් ඔබ කියෝවා දන් මට එපා. මම ගෑල්ලම්මගේ ඔඩොක්ක ඉඳලා සින්දු කිව්වා මෙහෙම බදා. එතකොට කුමාරයි දැන් ඔය ගෑල්ලම ඉස්සරහා ගීත ගායනා කරන එක එදා ලැජ්ජා හිතුණා. අදත් ඒ වගේමද කොහොමද ඒක? අද නම් අතන පොඩ්ඩක් වන්නේ ගෑල්ලම ඉන්න තරමට සින්දු කියන්න පුළුවන්. වෙලා තිබ්බේ අර අපි පටන් ගන්න කාලේ පාසල් කාලේ ඉතින් අතසෙම ගොඩක් ලැජ්ජාශීලී වෙලා හිටියා. මොකද සබේක සින්දු කියලා පුරුද්දක් තිබ්බෙත් නෑ. ඉතින් ගොල්ලෝ එක සින්දු කිව්වට ඉතින් ගෑල්ලමයි අහන් ඉන්නවා බලන් ඉන්නවා වගේ දැක්කොත් එහෙම මං සින්දු කියන එක නැවතුවා ඒ කාලේ. දැන් නම් එහෙම නෑ. ඔව්. එතකොට දැන් උනත් දැන් නෝනා පොඩ්ඩක් මෙහෙම බලනවා. ඉතින් කොහොමද ඒක නෝනාගෙන් ඒ වගේ දේවල් වලට? අනේ නෑ එහෙම නෑ. එයා දන්නවා කියන්නේ අපි දෙන්න බැඳුනේ පොඩි කාලේනේ. ඒ නිසා එයා මගේ සම්පූර්ණ ජීවිතේම දන්නවා. ඉතින් ඒ නිසා කොච්චර ඒ වගේ දේවල් අතට මගේ ජීවිතේ ඒ වගේ දේවල් බොහෝ දේවල් වේ කියන්නේ ගෑල් ළමයිම මං එල්ෆින්ස්ටන් මං කිව්ව අර සුදු මිදුම ප්‍රසංග වලදී මම ගෑල් ළමයිගේ ඔඩොක්ක ඉඳලා සින්දු කිව්වා මෙහෙම බදාගෙන. ඉතින් ඒවා අපට වුණා. අපේ අඳුන් අරන් ගියා. මං සුදු මිදුම ප්‍රසංගයේ 300 ගිය ප්‍රසංගයේ දාලා දිනු ටයි ටික මම හිතන ෂෝ 400න් ටයි 350ක් විතර ඔඩියන්ස් බෑලා සින්දු කියනකොට කෙල්ලු ගලව ගන්නවා. ඉතින් ඒවා සාමාන්‍ය දෙයක් අපේ නෝනා ඒවා දකින්නවා. එයා වුණා ඒක hina වෙලා බලන්න ඒක ඇවිල්ලා රසිකාදරේනේ. එයා හැමතිස්සෙම කියන්නේ මට ඉතින් අයිති වෙලා හිටියට සමස්තයක් වශයෙන් ඔයා බලපුවාම ඔයා ඉතින් සමාජයේ රසිකත්වයට අයිති වස්තුවක් කියලා. ඒ නිසා එයා එහෙම හිතන්නේ. ඔව්. ඒතර කුමාරේ දැන් ඔය ගීත අතරින් ගොඩක්ම මම හිතන්නේ මගේ හදවත හැඳිනගත් කියන ගීතය තමයි වැඩිම ප්‍රමාණයක් අහන ගීත. ඒ කියන්නේ ඒක කොච්චර හෙවත් මිනිස්සුන්ට එපා වෙන්නේ. ඉතින් මමත් කැමති ආසයි ඒ ගීතයෙන් කොටසක් ගායනා කරනවා නම්. ඔව් ඇත්තටම මට ඒක දැනලා තියෙනවා. අදටත් විදේශගත වෙලා ඉන්න සිංහල අපේ කොල්ලෝ කෙල්ලොත් මේ ලංකාවේ ඉන්න කොල්ලොත් රාත්‍රී කාලේ මට කතා කරලා වීඩියෝ කෝල් ගත්තාම මම දන්නවා අනිවාර්යෙන් මගේ හදවත ඒගොල්ලෝ එහෙ ඉඳලා කියනවා. ඉතින් හරි සතුටුයි ඒක. මම හිතුවා වැඩිම ප්‍රතිශතක් මගේ ගීත අතරින් කැරෝකේ ගායනා කරන ගීතේ බවට පත් වෙලා තියෙන්නේ මගේ හදවත ගීතය. ඒ තරම් දැඩි ලෙස ඒ කියන්නේ ගැහණු පිරිමි කියලා ભેදයක් නැහැ. දැන් ගැහණු කෙනෙක් එපා කියලා තියෙන්නේ ඒක. නමුත් ගැහණු දුවියත් ඒ සින්දුර පුදුම විදියට තමන්ගේ කරගෙන අහනවා. දැන් පිටරටවල වලට ගියාම මම ඇවිදගෙන යනකොට මට ගැහණු ළමයි දෙන හැම කොලයකම තියෙන්නේ ප්‍රසංගේ මගේ හදවත කියන්නේ මගේ හදවත කියන්නේ මගේ හදවත කියන්නේ මගේ හදවත. ඒ කියන්නේ ජෝතිෂ වෙලා බලන කෙනෙක් වගේ. ඔව්. එතකොට ප්‍රසංගයේ සාමාන්‍යයෙන් මගේ හදවත මං එකම ස්ටේජ් එකේ 5-6 වතාවක් කියනවා. ඉතින් ඒකම සිතින් පතා ඉන්නම් එකටත් තියෙනවා. පුංචි පුතු මගේටත් 5 පාරක් 6 පාරක් ළමයි වඩාගෙන විදේශවලදී කියනවා. ඒක ඉතින් මට මාර කරේ හිතට මාර සතුටක්. ඒක කියන්න බැරි සතුටක් ඒක. අපි පොඩි කොටසක් මගේ හදවත හැඳිනගත් ඔබ කියෝවා දන් මට එපා. මගේම කියලා දෙතින් අල්ලා ආදරේ කියෝ ඔබ එපා. සසර වසන තුරුම ඉන්නට පැතුම් පැතු ඔබ මට එපා. මතු යලිත් ඔබ දෙනෙත් අභියස වැරදි හෝ හමු වනු එපා. ඇත්තට මේ ගීතය කොච්චරවත් එපා වෙන්නේ නැති තරම්. ඇත්තට මේ තරම් ලස්සනයි. අයියා අපි කතා කරමු. දැන් අයියා මම හිතන්නේ මට මතක විදියට 95 වගේ අසනීප වෙනවා. ඔව්. ඉතින් ඒ වෙලාවේ මොන වගේ හැඟීමක්ද ඇති වුනේ? හැඟීමක් කියන්නේ මම දන්නේ එච්චර ලක් හැදලා මං අසනීප වෙන්න මට හේතුවක් තිබෙත් නැහැ. ඔව්. කියන්නේ මම සාමාන්‍යයෙන් ඔය පාවිච්චි කරන දේවල් පාවිච්චි කරන්නේත් නැහැ. එකත් එක එකපාරට මං හිතුවේ නිදි මරලා වැඩි කමකට මොකද නිදි මරනවා කියන එක ඒක පුදුමාකාර නිදි මරලා නිදි මරුවේ. පංගුවක් කළ ගෙදර ඇවිල්ලා උදේ 6ට ඇවිල්ලා ආපහු 8 වෙනකොට තව ප්‍රසංග වලට ප්‍රසත් වෙන වෙලාවල් තියෙනවා. මොකද ඒ කාලේ 2:30 ප්‍රසංගත් වැඩිනේ.
ඒ නිසා නිදාගන්නවත් කාලයක් තිබ්බේ නෑ. එතකොට උතන වෙලා තිබ්බෙම ආහාර රටාව වෙනස් වීමක් තමයි මගේ වෙලා තිබ්බේ. ඒකත් එක්ක මගේ අතපය සේරම මේ ඇද වෙලා කොර වෙලා මට ඇවිදගෙන යන්න බැරි තත්ත්වයකටපත් වුණා. ඊට අවුරුදු 5කට 6කට විතර පස්සේ තමයි මම හිතන්නේ හරියට නැගිට්ටේ. සන්ෆ්ලවර් පළවෙනි කැසට් එක සින් කරනකොටත් මට හිත ගන්නවත් බැරුව මාව අල්ලගෙන ගිහින් තියලා තමයි මයික් එක ගාව සන්ෆ්ලවර් පළවෙනි කැසට් එකට මම සින් කරේ. ඉතින් කැසට් ප්‍රොඩියුසර් හිතුවෙත් නෑ මං හිතපු විදියට මං සින්දු කියයි කියලා. එයා මුලින්ම කිව්වෙත් මට සිතින් පතා ඉන්නම් සින්දු කියන්න මගේ ආදෝද සින්දු දෙක ඉස්සල්ලාම කියන්නකෝ. ඒ තරම් ෂුවර් නෑ මම ඉන්න විදිහට. ඉතින් උදාහරණයක් වශයෙන් මේ එකක් පෙන්නන්නම් මේ මගේ මේ වගේ මුළු සේරම ශරීරය ඇද වෙලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක ප්‍රොඩියුසර් හිතුවේ නෑ මං සින්දු කියයි කියලා. ඉතින් මං ඒ සින්දු දෙක ලස්සනට කිව්වට පස්සේ මිනිස්සුන්ට හරි සතුටුයි. ඊට තමයි සන්ෆ්ලවර් කැසට් එක සම්පූර්ණ ගීත ටික ඉවර කරලා වෙළඳ පොළට ආවේ. ඒ වගේ අසීරු කාලයක් මං ගත කරා. එතකොට නෝනා ඒ කාලේ මොන වගේ කැපකිරීමක්ද කරේ? ඒක සාමාන්‍යයෙන් හිතා ගන්න බෑ ගෑනු කෙනෙක් අතින් බිරිඳක් අතින් ඒ වගේ දේවල් වෙයි කියලා. මගේ දරුවෝ දෙන්නම පොඩි. චූටි දුවයි ලොකු පුතයි දෙන්නම පොඩි. දෙන්න ඉස්කෝලේ අරන් යන්න ඕනේ. ඒතකොට මට කඩ දෙකක් තිබ්බා. ඔව්. කඩ ෂොප් එකක් තිබ්බා. බුක් ෂොප් එකකුයි ගිෆ්ට් සෙන්ටර් එකකුයි. ඒ දෙකේ වැඩත් කරගෙන දරුවොත් ඉස්කෝලේ දාගෙන හැමතිස්සෙම දුවගෙන ඇවිල්ලා මට නැගිටින්න බෑ. ඇවිදින්නත් බෑ. වොෂ්රූම් යන්නත් බෑ. කෙලින්ම ඇඳේ. අවුරුදු 1මාරක්ම එක දිගටම ඇඳේ හිටියා. ඒ සියලුම කටයුතු කරේ එයා. ඉතින් ඇවිල්ලා කන්න බොන්න තියලා කවල යනවා. මට බත් කටක්වත් මෙහෙම උස්සලා කන්න බෑ. ඉතින් ඒ සියරම කවල පොල්ල ආයෙ හරියට එනවා 3ට මට එයා දන්නවා මට තේ බොන්න ඕනේ කියලා. 3:00මාරකට ඇවිල්ලා ඒකත් කරලා ආපහු 7 විතරනකොට ගෙදර ඇවිල්ලා ආයෙ විවලා දරුවන්ට සේරම කරලා ආයෙ පාන්දර ගිහින් දරුවෝ ඉස්කෝල වල දාලා. ඉතින් ඒ කැපකිරීම හිතා ගන්න බෑ යා කොහොම කරාද කියලා. ඒ කාලේ මම මහතයි දැක්ක කට්ටිය දන්නවා ඔය. මම ඔය අන්තිම කැසට් එක කරනකොට හරි මහතයි. මෙයා මම වොෂ්රූම් වල රෑ අරන් යන්නේ අතසර පිටකොටුවේ ගෝණි කරගහන නාටාමි කෙනෙක් කියන්නේ. ඒ හැඩයට තමයි මගේ බාව අරන් යන්නේ. ඉතින් ඒකත් එක්ක පුදුම කැපකිරීමක් කරලා මාව ගොඩ දාගත්තා. ඉතින් ගොඩක් කට්ටිය කියලා අහනවලු. ඉතින් එයාට ඇහෙනවලු කුමාරණන් තව මාසෙකින් මැරෙනවා කියලා. එයා ඉන්නේ නැහැයි කියලා. ඉතින් අපේ යාළුවෝ ඉතින් ගොඩක් කට්ටිය බලන්න ආපු කට්ටිය ඉතින් මං හිටපු විදිහ දැක්කහම එහෙම වුණා. ඉතින් යා හිත තියාගෙන ඉඳලා තියෙනවා නෑ යන්න නම් දෙන්නේ නැහැයි කියලා කොහොමවත් කියලා. යා මං ගොක්කලාට කියනවා ඉතින් ඒක. ඔව් ගොඩක් දුරට දැන් අපි දැන් කතා කරනකොට මේක බොහොම ආදරණීය පවුලක්නේ. එතකොට සමහර දේවල් ඔය අසනීපුණ දේවල් සමහර ගොඩක් අය දන්නේ නැහැ. මේක කොහොමද හංගගෙන මේ පවුලේ ඇතුලෙන් මේක හංගගෙන හිටපු දෙයක්ද නැත්නම් කොහොමද ඒක? මේක අපේ පවුලේ අපේ දේවල් අපි කාටවත් කියන්න යන්නෙත් නැහැ. හොඳ දෙයක් කියන්න යන්නෙත් නැහැ. ඒ වගේ දෙයක් නාව කියන්න යන්නෙත් නැහැ. අපි කරන කියන දේවලුත් කියන. දැන් මම ඔය අලුත් ෂෝ එක වුණත් මං එළියට දක්වනත් අපේ කට්ටියත් අපේ නෝනා හැම දැනගෙන දැන් අවුරුදු 10ක් විතර වෙනවා. ඉතින් යාගේ යාළුවන්ට කියන්න යන්නෙත් නැහැ. ඔය ගත කරන්නේ දැන් මහත්තයා මෙහෙම ලොකු ෂෝ එකක් කරන් ඉන්නවා කියලා කියන පුතත් එහෙම අනිත් පුතු දෙන්න එහෙමයි දුවත් එහෙමයි. අපේ පවුලේ වෙනස්ම විදිහක් හැදිච්ච විදිහක් තියෙනවා. පවුලේ දේවල් පවුලේ අතර විතරයි. ඉතින් අපි ඉතින් ඒක දානකොට තමයි රසිකයෝ දන්නේ. දැන් ඔය මගේ අලුත්ම සින්දුව මම හිතට ඔච්චර හොඳට කරා කියලා කිසි කෙනෙක් හිතුවේ නැහැ. කියන අවුරුදු 35ටම ඉඳලා මම කරපු ලස්සනම සින්දුව. මගෙත් එහෙමයි මියුසික් වීඩියෝ එකක් පුතා කරේ. ඉතින් මියුසික් කරේ පුතා. ඉතින් ඒකේ එළියට ආවට පස්සේ තමයි ගොඩක් කට්ටිය දන්නේ. ඊට කලින් අර මීඩියා වලටත් කියලා ඒකේ ෆොටෝ ගහ Facebook දාන්න ගියෙත් නැහැ. ඉතින් ඒ වගේ වැඩ අවශ්‍ය නැහැ. අපි හරි දෙයක් හරි විදිහට කියනනම් අපේ රසිකයෝ ආදරෙන් වරද්ද ගන්නවා කියන විශ්වාසය මට එදා ඉඳලම තියෙනවා. ඒ නිසා දැනටත් ඒ ගීතය පුදුමාකාර විදිහට මගේ රසිකයෝ අහනවා. මට කෝල් කරනවා හම්බුනහම කියන අයියේ සින්දුව නම් අර කියන්නේ දැන් කොල්ලෝ කියන්නේ පට්ට කියලා ඔක තමයි කියන්නේ. ඒක හරි සතුටුයි. ඒ ඇති. ඉතින් එහෙම හැම දෙයක්ම අපි කරන්න කලින් කියන එකේ තේරුමක් නැහැ. කරලා පෙන්නපුවාම හරි. එච්චරයි. එතකොට කුමාරයි අපි කතා කරමු මේ හැමදේම පිටිපස්සේ ඉන්නවා අපේ පවුල අපේ අම්මා තාත්තා. මම හිතන්නේ අම්මා තාමත් ඉන්නවා. නෑ අම්මා නැති වුණා. එතකොට අම්මාව බලන්න යන්න වෙලාවක් තිබුණ නැහැ කියලා ඒ දවස්වල තිබුණා. ඔව් ඒ කාලේ අම්මාව බලන්න තියා අඩුම ගානේ දුව ඉපදිච්ච කාලේ දුව වදාගත්තේ නෑ මගේ දුව. ඒ කාලේ මම ගෙදර ඉන්නේ නෑ. ගෙදර يعني ඉන්න වෙලාවක් නෑ. මං ඔක්කොම මම බුදියන්නේත් ඈත පළාතට ගියාම ආපහු කොළඹට ගෙදරට එන්නේ නෑ. මොකද ඊට පස්සේ අපි කියමු ගාල්ලේ සින්දුවක් කියව කියලා ඊළඟ ෂෝ එක පටන් ගන්න තියෙන දික්වැලේ නම් මං ආපහු කොළඹ නේ එකේ තේරුමක් නෑනේ.
මං එහෙ කොහරි නතර වෙනවා. පංගුවක්කට මං සති දෙකකට සැරයක් වගේ තමයි ගෙදර එන්නේ. ඒ එනකොටත් ඉතින් ටිකක් කල් යනකොට එයා ඉස්කෝලේ ගිහින් මං නැගිටිනකොට එයා නැහැ. මං එනකොට බුදි ඒ වගේ හරි මග හැරිච්චි ගොඩක් තියෙනවා මගේ චූටි දුවගේ. ලොකු පුතා නම් මට මතකයි අපිත් එක්ක එකටම හිටිය කාලයක්. ඉතින් එයා මට තුරුළු කරගෙන හරින්න පුළුවන්. චූටි දුව හරි අමාරුයි. අමාරු කියන්නේ මගේ කාර්ය බහුලත් එක්ක මට එයා මග හැරෙනවා ගොඩක් ජීවිතේ. ඉතින් ඕක තමයි ඉතින් අපේ ජීවිතවල හැටි බොහෝ දේවල් අපේ පෞද්ගලික දේවල් පවා මේ සංගීතය කරනකොට කලාව කරනකොට අතාරින්න වෙනවා. ඉතින් ඒ වගේම කුමාරයි අපි පොඩ්ඩක් ගායනා කරමු මේ අලුත් ගීතේ. මොකද මේක ඇවිල්ලා හැමදේම දැන් සංගීතය පද ගායනේ ඔක්කොම කුමාරයාගේනේ. මේක කරලා තින්නේ පුතා. මේක පුතාගේ අලුත්ම වැඩක්. ඔව් ඉතින් මේක අලුත්ම වෙනස්ම විදිහකට යන එකක්. අපි මේ ගීතේ පොඩ්ඩක් ගායනා කරමු. මේ දිනවල මම හිතන ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන් ඒ ගීතේ වස්තු විජේ පටන් ගත්ත විදිහ හරියට කිව්වොත් උන්න කොරෝනා ආවනේ 2020. ඔව්. එනකොට පුතා ස්ටුඩියෝ එකේ බොහෝ වෙලාට වැඩ කර ඉන්නේ. නිකන් එක දවසක් කෑම කාලා උදේ ස්ටුඩියෝ එකට යන්න කලින් ඒක එළියට බහින්න බෑ. ඉතින් ඒ කාලේ පාර පැනලා යා ස්ටුඩියෝට ගිහින් රෑ වෙලා තමයි යා එන්නේ. තාත්තා මට අර පරණ විදිහේ වචන ටිකක් දෙන්නකො තාත්තා මුකුත් පාට් එකක්වත් දාන්න එපා කිව්වා. ඔව්. පස්සේ මං පුතා ගියාට පස්සේ ඒ වෙලාවට මොකද්ද වාසනාවකට මට විනාඩි 5-10ක් ඇතුළත ඕන ගීතයක් ලියන්න පුළුවන් කමක් තියෙනවා. මම ඉතින් තරහ වෙලා නම් කියන ගීතය ලියලා එයාට දවල්ට බත් එක අරන් යන්නේ මම. යන වෙලාවේ මං ගිහින් දුන්නා. ඊට පස්සේ සති දෙකක් විතර යනකොට පුතා ස්ටුඩියෝ එකට ඔය වගේ මං කැම අරන් ගිය වෙලාවක ඔය සින්දු ට්‍රක් එක දාලා පෙන්නුවා. ඉතින් මට ඒක අදාහ ගන්න බෑ. මං ගා පුතා මම මියුසික් කරා නම් ඔහොම කෙරෙන්නේ නැහැ. මේක වෙනස්ම එකක් කිව්වා. හැබැයි එයා ඉල්ලපු එකම ඉල්ලීම තමයි තාත්තා මේක බෑන්ඩ් ගැහුවේ නැතුනට කමක් නැහැ. මේක තාත්තා මියුසික් වීඩියෝ එකක් කරන්න කවදා හරි කිව්වා. ඉතින් බලපුවා මේක හැදිලා තිබ්බෙත් අර මියුසික් වීඩියෝ එකකට ඕන විදිහට තමයි. ඔව්. ඉතින් මට සතුටුයි. ඉතින් කල් ගියා අවුරුදු 5කට පස්සේ තමයි ගීතය මේ ඊයේ පෙරදා එලි දක්වන්න පුළුවන් වුණේ. ඉතින් උනාට පහ වුණාට කමක් නැහැ. හරි වෙලාවේ හරි තැනට ඒ ගීතය එලි දක්වුවා කියලා මට දැන් හිතෙනවා. මොකද ගොඩක් කට්ටිය ඒ ගීතය බලනවා අහනවා සතුටු වෙනවා. අතරා වෙලා නම් කියන ගීතය මම ආරාධනා කරනවා මගේ කුමාරසිරිපතන YouTube නාලිකාවට ගිහින් බලන්න කියලා අලුත් සින්දුවක් ඒකේ තියෙනවා. අපි චුට්ටක් කියමු බලන්න. තරහ වෙලා නම් ඉන්නට බෑ මට පුංචිම මොහොතක්වත් කතා නොකර ඉඳ නොයන්නේ අද වෙලාද වරදක්වත් හිතන්න බෑ මට සිදුවී ඇතිද කියන්න එක සැරයක් හිත ළඟ ඉපදුණු ඔබේ ඔය සැකයත් මට නම් ආදරයක්. බොහොම ස්තුතියි.